දවස කියලා කියන්නේ බොහොම විශේෂ දවසක්. ඉතින් අපි හැමෝම දන්නවා ගොඩාක් දෙනෙක් දීපාවලි දවසට ගංගානම් නදින් ස්නානය කරලා අවශ්‍ය කරන ආශිර්වාදය ලබා ගන්නවා කියලා. හැබැයි වර්තමානයේ වෙනකොට හැමෝටම මේ ගංගානම් නදින් ස්නානය කරලා ආශිර්වාදය ලබා ගන්න බැරි නිසා එහෙම අයට පුළුවන් Tamanගේ නිවසේ ඉඳලම හිස තෙල් ගාලා ස්නානය කරලා ඒ ආශිර්වාදය Taman වෙනුවෙන් ලබා ගන්න. ගංගානම් නදිය ගැන කතා කරනකොට හැමෝම විශ්වාස කරනවා ගංගා දේවියගේ ආශිර්වාදය තමයි එන් ලැබෙන්නේ කියලා. ඒකට කලින් සඳහන් කරා වගේ හිස තෙල් ගෑමෙන් අදහස් කරන්නේ ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය ලැබෙනවා කියලා. ලක්ෂ්මී දේවිය ගැන කතා කරනකොට දානෙට ධන සම්පත් වලට අධිපති දේවතාවියක් වගේම අපේ සෞභාග්‍යයට අපේ නිරෝගී භාවයටත් අධිපති දේවතාවියක් විදිහට සැලකනවා. ඔබ හැමෝටම දීපාවලි வாழ்த்துக்கள். அனைவருக்கும் இனிய தீபாவளி வாழ்த்துகள்.